පළවෙනි අදිරිය තමයි සාමාන්‍ය උණක් වගේ හැදෙනවා වෛරස්. කවුරුද දන්නවනේ වෛරස් උණ උණ හැදිලා අපේ ඇඟපත රිදෙනවා, කාන්න අමාරු වෙනවා. ඒ වගේ පේශිවල වේදනාව වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඔළුවේ කැක්කුම එනවා. ඉතින් ඇස් යට රිදෙන ගතිය එනවා. ඉතින් ඔය වගේ වමනේ ගතිය ඒ වගේ දේවල් එන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ. ඒක සාමාන්‍ය රෝග ලක්ෂණයක්. ඊළඟ දෙවෙනි අවස්ථාව තමයි රක්තපාත තත්ත්වය. රක්තපාත තත්ත්වයට එනවා කියන්නේ ඊටාත්ම දරුණුයි. ඒකෙන්දී අපි අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න ඕනේ. ඒතර මුල් කාලේදී කවුෂේ සාමාන්‍ය කෙනෙක්ගේ නම් වෛරස් මේ ඩෙන්ගු රෝගයේ වෛරස් එක ඇතුළු වුණාම ප්ලේට්ලට් කියලා රුධිර පට්ටිකා කියලා අපි රුධිරේ තියෙනවානේ රුධිර කැට ගැසීමට අවශ්‍ය වෙන මේ සංඝටකයක්. ඒකේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක 150ට වඩා ඉහළින් තමයි තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ නම්. නමුත් 150න් අඩු වෙලා යනවා. සාමාන්‍ය වෛරස් උණේකදී නම් මේක 120 දක්වා වගේ බහින අවස්ථා තියෙනවා. නමුත් ඩෙන්ගි රෝගීදිත් මේක ඒ විදිහට මොකද ඩෙන්ගි කියන්නේ වෛරස් ලෙඩක් හින්දා ඒ රුධිර පට්ටිකා අඩු වෙනවා. අඩු වෙලා හැබැයි ඉතින් ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් අපි නම් කියන්නේ උණ හැදිලා දවස් 3ට පළවෙනි අදිරිය තමයි සාමාන්‍ය උණක් වගේ හැදෙනවා වෛරස්. කවුරුද දන්නවනේ වෛරස් උණ උණ හැදිලා අපේ ඇඟපත රිදෙනවා, කාන්න අමාරු වෙනවා. ඒ වගේ පේශිවල වේදනාව වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඔළුවේ කැක්කුම එනවා. ඉතින් ඇස් යට රිදෙන ගතිය එනවා. ඉතින් ඔය වගේ වමනේ ගතිය ඒ වගේ දේවල් එන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ. ඒක සාමාන්‍ය රෝග ලක්ෂණයක්. ඊළඟ දෙවෙනි අවස්ථාව තමයි රක්තපාත තත්ත්වය. රක්තපාත තත්ත්වයට එනවා කියන්නේ ඊටාත්ම දරුණුයි. ඒකෙන්දී අපි අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න ඕනේ. ඒතර මුල් කාලේදී කවුෂේ සාමාන්‍ය කෙනෙක්ගේ නම් වෛරස් මේ ඩෙන්ගු රෝගයේ වෛරස් එක ඇතුළු වුණාම ප්ලේට්ලට් කියලා රුධිර පට්ටිකා කියලා අපි රුධිරේ තියෙනවානේ රුධිර කැට ගැසීමට අවශ්‍ය වෙන මේ සංඝටකයක්. ඒකේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක 150ට වඩා ඉහළින් තමයි තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ නම්. නමුත් 150න් අඩු වෙලා යනවා. සාමාන්‍ය වෛරස් උණේකදී නම් මේක 120 දක්වා වගේ බහින අවස්ථා තියෙනවා. නමුත් ඩෙන්ගි රෝගීදිත් මේක ඒ විදිහට මොකද ඩෙන්ගි කියන්නේ වෛරස් ලෙඩක් හින්දා ඒ රුධිර පට්ටිකා අඩු වෙනවා. අඩු වෙලා හැබැයි ඉතින් ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් අපි නම් කියන්නේ උණ හැදිලා දවස් 3ට